ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් වෙනදා වගේම සුදම් සභාව ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කිරීමටයි අප මේ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය දෙවි මිනිසුන් පුරුදු පුහුණු කරද්දී ඔවුන්ගේ ජීවිතේට ඒ ධර්මයේ පිහිට පිළිසරණ ලැබෙද්දී පුදුමාකාර ශාන්තියක් උදා වෙනවා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වීමත් සමග පින්වතුනි, උන්වහන්සේ ලෝකෙට විවර කරලා දෙනවා ජීවිතාවබෝධය කරන ධර්මය. ජීවිතාවබෝධය කරන ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔවුන්ගේ ජීවිත ධර්ම අවබෝධය කරා අරගෙන යෑමේ අවකාශය ඒ ධර්මයේ ශ්‍රවණය කරන සදහවතුන්ට අවස්ථාව සැලසෙනවා. පින්වතුනි, සුදන් සභාව ධර්ම සාකච්ඡාමය වැඩසටහනේදී අපි ඔබට නොයෙකුත් ධර්ම කාරණා විස්තර කරලා දුන්නා. මේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබට ඒ ධර්ම කාරණා තුලින් ජීවිතය හදාගන්න අවකාශ සැලසෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ඉගෙන ගන්න ශ්‍රාවකයා ඊට අනුකූලව තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. පැවිදි ශ්‍රාවකයෙක් ධර්මානුකූලව තමන්ගේ ජීවිතය සකස් කරගනිද්දී උතුම් නිවන් මාගේ හැසිරීමෙන්, ඒ නිවන් මාගේ කාරණා අනුගමනය කිරීමෙන් ජීවිතය හදාගන්න උත්සාහවන්ත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරීමේදී ඔවුනොවුන්ගේ ජීවිත සංසිඳෙනවා. ඒ වගේම ඔවුනොවුන්ගේ ජීවිත සුන්දර වෙනවා. ගිහි ශ්‍රාවකයෙක් වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා නම් ඔවුන්ගේ ජීවිත සංසිඳිලා ධර්මානුකූලව වෙනවා. පින්වතුනි, නොඑක ආකාරයේ කරදර කම්කටොළු මැද ජීවත් වෙද්දී ඔබට හැකියාව ලැබුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතය හැඩගස්ව ගන්න. ඒකාන්තයෙන්ම සංසිඳුණු ජීවිතයක්, නිස්කලංක ජීවිතයක්, ඒ වගේම සංවර ජීවිතයක් ඇති කරගැනීමේ අවස්ථාවයි ඒ ඔබ උදා කරගන්නේ. පින්වතුනි, අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට උපකාරී වන ධර්මයන් කියලා දෙන්නයි. අද දවසේදීත් සුදම් සභාව ධර්ම සාකච්ඡාමය වැඩසටහනට අපගේ ආරාධනෙන් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කරන්නට යෙදුණා. පින්වත් ස්වාමීන් වහන්සේලාව ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පින්වතුනි, සුදම් සභාව ධර්ම සාකච්ඡාමය වැඩසටහන ඔබ කාලයක් තිස්සේ නරඹනවා නම් ඔබට බොහෝ දැනුමක්, ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් දහම් කරුණු මේ වැඩසටහන තුලින් අපි ඉදිරිපත් කළා. ඒ තුලින් යමෙක් උත්සාහ කළා නම් ඊට අනුකූලව ජීවිතය සකස් කරගන්නට ඒකාන්තයෙන්ම මේ වෙනකොටත් ඔහුගේ ජීවිතයේ වෙනසක් අත්දකින්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතය සකස් කරගන්නවා නම් යම්කිසි උපාසකයෙක් උපාසිකාවක් ඔවුන්ගේ ජීවිතවල පිහිටන ලක්ෂණ පිළිබඳව. පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මානුකූලව ජීවිතය සකස් කරගනිද්දී ඒ උපාසක උපාසිකාවන් තුල පිහිටන ලක්ෂණ මොනවද ස්වාමීන් වහන්සේ? එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේ උපාසක චණ්ඩාල කියන සූත්‍ර දේශනාවේදී පෙන්වා වදාරනවා, බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිය යම් ගිහි උපාසකෙක් හෝ ගිහි උපාසිකාවක් තමන්ගේ ජීවිතය ඒ ආර්ය ශ්‍රාවකත්වයේ තුලම රඳවා ගනිද්දී ඒ ජීවිතයේ කාරණා පහක්, එහෙමත් නැත්නම් ලක්ෂණ පහක් දකින්න පුළුවන්කම ලැබෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලක්ෂණ පහෙන් යම් කිසි උපාසකෙක් උපාසිකාවක් යුක්ත නම්, ඒ කියන්නේ ගිහි ශ්‍රාවකෙක් හෝ ශ්‍රාවිකාවක් ඒ කාරණා පහෙන් යුක්ත නම් ඒ උපාසකේ එහෙම නැත්නම් උපාසිකාව මේ උපාසක පියුමක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම උපාසක මල් කිනිත්තක් කියලා දේශනා කරනවා. ඒ කියන්නේ යාගේ ඒ උපාසකත්වයේ ගුණ සුවඳ ලෝකයට මේ පැතිරෙනවා.
ඉතින් භාග්‍යතුන් දේශනා කරන පළවෙනිම කාරණේ තමයි ඒ කෙනා සතුව තියෙන සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධි. ඒ උපාසකයා එහෙම නැත්නම් උපාසිකාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන් ඇති කරගත් චිත්ත ප්‍රසාදයෙන් යුක්තයි. ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනාගෙන ඉන්නවා. ගුණ වශයෙන් සී සද්ධර්මයේ හඳුනාගෙන ඉන්නවා. ගුණ වශයෙන් ශ්‍රාවක සංගරුවන හඳුනාගෙන ඉන්නවා. ඒ තුනුරුවනේ සූවිසි අනන්ත ගුණානුභාවය ගැන අවබෝධයෙන් ඇති කරගත්තු චිත්ත ප්‍රසාදයක් ඒ ශ්‍රාවකයා තුළ පවතිනවා. ඒ වගේ මේ ශ්‍රාවකයා සීලවතෝ හෝති. ඒ භාග්‍යතුන් වහන්සේ පනවා වදාළ තුම් ශික්ෂාපද වලින් තමන්ගේ කයත් වචනයත් සංවර කර ගන්නවා. නිත්‍ය සීලයේ වශයෙන් පංච සීලයත් ඒ වගේම උපෝසථ දිනයන්හි උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් උපෝසථ සීලයත් ආරක්ෂා කරනවා. තුන්වෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා න කෝතුහල මංගලිකෝ හෝති. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයට මේ කුතුහලය ඇති කරන අනිකුත් අන්‍යාගමික සම්ප්‍රදායන් තුළ පවතින මේ නොයෙක් දේවල් තමන්ගේ ජීවිතය තුළ අනුගමනය කරන්න යා පෙළඹෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ධර්මයේ තුළ භාග්‍යතුන් වහන්සේ දීඝනිකාය සීලක්ඛන්ධ වර්ගයේදී සූත්‍ර දේශනා බොහොමයක පෙන්නනවා මේ නැකත් කේන්දර ආදී දේවල් ඒ වගේම සුබ නිමිති ආදී දේවල් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ තිරච්ඡාන විද්‍යා මිච්ඡා ආජීවන කියන වචන දෙකෙන් ඒ කියන්නේ ආර්ය නෝ විද්‍යාවන් නිව තිරිසන් විද්‍යාවන් කියලා පෙන්වන්නේ. ඒ වගේම යම් භික්ෂුවක් ඒවා සිද්ධ කරනවා නම් ඒක මිත්‍යා ආජීවයයි කියලා පෙන්වනවා. අන්නේ කුතුහලයේ දනවන ඒ නොයෙකුත් අන්‍යාගමික සම්ප්‍රදායන් තුළ පවතින කාරණා ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය තුළ අනුගමනය කරන්නේ නැහැ කියනවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා කම්මං පච්චේති නෝ මංගලං. ආර්ය ශ්‍රාවකයා කර්මඵල විශ්වාසයෙන් යුක්ත වෙනවා. යහපත් දෙයක් කළොත් ඒක යහපත් ආනිසංසයක් ලැබෙන බවත්, අයහපත් දෙයක් කරොත් ඒකින් අයහපත් ප්‍රතිපාකයක් ලැබෙන බවත් පිළිගන්නවා. එහෙම නැතුව එයා මංගල සම්මත දේවල් අනුගමනය කරන්නේ. ඒ කියන්නේ සමාජයේ තියෙනවා මේ රූපේ දැක්කොත් මංගල සම්මතයි. ඒ කියන්නේ උදෑසන කාලේ යම් කෙනෙක් වතුර පිළුණු කලයක් ඉදිරියට අරගෙන આવොත් ඒක සුබ නිමිත්තක්. මංගල සම්මත දෙයක්. හිස් කලයක් අරගෙන આવොත් ඒක අසුබ නිමිත්තක්. ඒ විදිහට අර දකින්න දේවල් තුළ මංගල සම්මත දේවල් පනවගෙන ඉන්නවා. ඊට පස්සේ ඇසෙන දේවල් තුළ මංගල සම්මත දේවල් පනවගෙන ඉන්නවා. විඳින දේවල් තුළ මංගල සම්මත දේවල් පනවගෙන ඉන්නවා. නමුත් ආර්ය ශ්‍රාවකයා ඒ කාරණා අනුගමනය කරන්න පිළිගන්නේ නැහැ. යහපත් දෙයක් කරොත් යහපත් ආනිසංස ලැබෙන බවත්, අයහපත් දෙයක් කළොත් අයහපත් ප්‍රතිපාක ලැබෙන බවත් පිළිගන්නවා. එයා මංගල සම්මත කියලා පිළිගන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනාවකට වදාළ මංගල කාරණා 38 පමණයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ ආර්ය ශ්‍රාවකයා නියමාකාරයෙන් තිසරණිය තුළ උපාසකත්වයේ පිහිටියට පස්සේ නයිතෝ බහිද්දා දක්ඛිනං ගවේසේති. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිර ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරා මේ පිහිට පිළිසරණ සොයාගෙන ඊට පස්සේ මේ දන් පැන් පූජා කරන අදහසින් යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ යාට උතුම්ම රත්න තුන මුණ ගැහිලා තියෙනවා. උතුම්ම රත්න තුන තුල යාට පිහිට ආරක්ෂාව සැලසීලා තියෙනවා. ඒ නිසා ඒ අන්‍යාගමික ශ්‍රමණ බ්‍රාහ්මණයන් හොයාගෙන මේ ඒ අයගේ පිහිට පිළිසරණ පතාගෙන දන් පැන් පූජා කරන්න යන්නේ නැහැ කියනවා. මෙන්න මේ කාරණා පහෙන් යම් කිසි උපාසකෙක් හෝ උපාසිකාවක් සමන්විත නම් ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ ආර්ය ශ්‍රාවිකාව බුද්ධ ශාසනය සුවඳවත් කරන උපාසක පියුමක්, උපාසක මල් කිනිත්තක් කියලා පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ඒ අර උපාසක පින්වතාව හඳුන්වන්නට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවේදී මට කාරණයක් සිහිපත් වෙනවා ස්වාමීන් වහන්සේ. අර දවසක් සත් දෙවිඳු තමන්ගේ රතින් බැහැලා මේ පෘථිවිය දෙසට මේ මනුස්ස ලෝකයේ දෙසට හැරිලා වන්දනා කරනවා.
එතකොට මාතලේ දිව්‍ය පුත්‍රය අහනවා මේ හැමෝම පුදන ඔබතුමාව ඇයි මේ කාටද වන්දනා කරන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සක්දෙවිඳු කියා සිටිනවා මේ මාතලේ දිව්‍ය පුත්‍රයාට මේ පින්වත් මාතලේ මනුස්ස ලෝකේ ඉන්නවා මේ උපෝසතයේ දවසට උපෝසතේ රකින්න අය. ඒ වගේම දෙමාපියන්ට මේ උපස්ථාන කරමින් දෙමාපියන්ව රැකගන්න පෝෂණය කරන අය. ආන්ගේ උතුමන්ටයි මම මේ වන්දනා කරන්න කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ මේ උපාසක චණ්ඩාල සූත්‍රයේදී අර මල් කිමිත්තක් මල් පියුමක් හැටියට උපමා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර ඒ වගේ අයගේ ගුණ සුවඳ දෙව්ලොව දක්වා හමාගෙන යනවා කියලා. ඉතින් ඒ කාරණාව මට මේ වෙලාවේ සිහිපත් වුණා ස්වාමීන් වහන්සේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවිතයක් සකස් කරගනිද්දී ජීවිත අවබෝධය ලබන්නට ඒ කියන්නේ මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ කාරණේ පසක් කරගන්නට ඒ ධර්මයේ උපකාරී වෙනවා වගේම ඒ ධර්මානුකූල ශ්‍රාවකයාගේ ජීවිතයේ දිවි පැවැත්මත් ධර්මානුකූල කරගන්නට යාට නුවණක් ඇති වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවිතය ගත කරන ශ්‍රාවකයාගේ ජීවිතය තුළ අනවශ්‍ය දේවල් ඔහු බැහැර කරනවා. දැන් ඔබ දන්නවා කතා බහ කිරීමේදී පවා අපි අහලා තියෙනවා දෙතිස් කතා කියලා දෙයක්. ධර්මානුකූලව ජීවිතයක් ගත කරන ශ්‍රාවකයා මේ කතා බහේදී දෙතිස් කතාව බැහැර කරලා දස කතාවට අනුව ජීවිතය සකස් කරගන්නවා. තමන්ගේ කතා බහ දස කතාවට අනුව සකස් කරගන්නවා. ඒ වගේ ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් වලදී තමන්ගේ දිවි පැවැත්මත් ධර්මානුකූල කරගන්නවා. ඔබ දන්නවා දැන් මව් කුස තුලට දරුවෙක් පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකයට එන්නේ ඉස්සෙල්ලාම මව් කුස තුල තමයි පිළිසිඳ ගන්නෙ. මව් කුස තුල පිළිසිඳ ගත්ත දා ඉඳලා මේ මනුස්ස ලෝකෙන් චුත වෙන දවස දක්වා වෙනකන් ඔහු සිටින්නේ මනුස්ස ලෝකේ. එතකොට පින්වතුනි ආන්ගේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිට පිළිසරණක් ලැබෙන ආකාරය ගැන අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න කල්පනා කළා. ධර්මානුකූලව ජීවිතයක් ගත කරන පවුලකට විශේෂයෙන් බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර කියලා කියන්නේ ඔහුගේ ජීවිතය තවත් සුන්දර කරන දෙයක්. ඒ වගේම තමන්ගේ නිවන් අවබෝධයක් කරා යන ගමනට උපකාරී වෙන දෙයක්. නිවන් අවබෝධයක් කරා යන ගමන ආරක්ෂා කරන දෙයක්. නොයෙකුත් මිත්‍යා දෘෂ්ටික මතවාදයන්ට අනුව මේ ජීවිතයේ වරින් වර මුහුණ දෙන්න වෙන සිදුවීම් නිසා කිලිටි කරගන්න බොහෝ පිරිස් අපි දැකලා තියෙනවා. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න තීරණය කළේ ඒ බෞද්ධ පරිසරයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන් ජීවිතයේ විවිධ අවස්ථාවලදී ඒ ශ්‍රාවකයන් අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට. පින්වත් ස්වාමීන් වහන්සේ මම අහලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේගෙන් යම්කිසි දරුවෙක් මව් කුස තුළ පිළිසිඳ ගත්තට පස්සේ ඒ අම්මා මොන ආකාරයෙන්ද කටයුතු කරන්න ඕන? මොන විදිහේ චාරිත්‍ර විදිද අනුගමනය කරන්න ඕන? එහෙම පින්නස් ස්වාමීන් වහන්සේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ පින්නස් ස්වාමීන් වහන්සේ මේ මිනිස් ලෝකේ උපතක් කරා යම් කෙනෙක් පැමිණෙන්නේ සසරේ රැස් කරන ලද යම් කිසි පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයක් වශයෙන් බව භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වා දුන්නා. දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ කියලා. ඊටාම දුර්ලභව තමයි සංසාර ගමනේ මිනිස් උපතක් කරා සත්‍යයක් පැමිණෙන්නේ. එතකොට මව් කුසකට ඒ වගේ මිනිස් උපතක් කරා පැමිණෙන දරුවෙක් මව් කුසක පිළිසිඳ ගත්තට පස්සේ ඒ අම්මට ඊටාම බැරෑරුම් වගකීමක් ඒ වගේම යුතුයකම් සමුදායක් ඒ දරුවා වෙනුවෙන් ඉෂ්ට කළ යන්න තියෙනවා. එතනදී මුලින් මේ කුස පිළිසිඳගත් දරුවාගේ ආරක්ෂාව පිණිස ඒ දරුවාට සිත සාන්තිය පිණිස ඒ මව කරන්නට ඕනේ ඒ කුස අතගාමින් මගේ මේ කුසේ පිළිසිඳගත් දරුවා තුනුරුවන්ට බාරයි කියලා තිසරණී ආරක්ෂාව යටතට ඒ දරුවා පත් කිරීම. අපිට ඒ කාරණේ මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී බෝධිරාජ කුමාරයාගේ පින්වත් මාතාව බෝධිරාජ කුමාරයා කුස පිළිසිඳ ගත්තට පස්සේ
භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ මේ කුස පිළිසිතගත් දරුවා භාග්‍යතුන් වහන්සේ උදෙසාත් සී සද්ධර්මයේ උදෙසාත් ශ්‍රාවක සංඝරත්නයේ උදෙසාත් මම පූජා කරනවා කියලා දරුවා කුසේ ඉන්නේද්දිමයි තිසරණයට බාර කළේ. තිසරණේ සරණ යන්නට සැලැස්සුවේ තිසරණයට බාර කළේ දරුවා කුසේ ඉන්නේද්දිමයි. ඉතින් ඒ කාරණේ අපේ වර්තමාන මෑණිවරුන්ට ආදර්ශමත් තමන්ගේ කුසේ පිළිසිතගත් දරුවා තුන්රුවන්ට බාර කිරීම. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ ආරක්ෂාව රැකවන්න ලැබෙන රතන සූත්‍රයේ ආදී උතුම් සූත්‍ර දේශනාවන්ගෙන් පිරිස් සජ්ජායනයක් සිද්ධ කරලා ඒ කුසේ පිළිසිඳගත් දරුවාට තුන්රුවනේ ආශිර්වාදයේ රැකවන්නේ ලබා දීමත් ඊටාම යහපත් දෙයක්. ඒ වගේ මේ දරුවෙක් කුස පිළිසිඳගත්තට පස්සේ මාතාව පෙරටත් වඩා ධර්මයට නැඹුරු වෙන්නට ඕනේ. විශේෂයෙන්ම උදේ සවස තෙරුවන් වන්දනා කරමින් ඒ වගේම පිරිස් සජ්ජායනා කරමින් හැකි වේලාවක් බුද්ධානුස්සතිය මෛත්‍රිය වැනි භාවනාවක යෙදෙමින් කාලය ගත කරද්දී ඒ මව තුළ තියෙන ඒ සාන්ත සංසිඳුන ඒ ධාර්මික ජීවන රටාව අර උපත ලබන දරුවට උනත් බලපානා පින්නස්සාමි. ඒ වගේම ඒ කාලය තුලදී පින්වත් මාතාව ඒ මෑණියන් උත්සාහ ගන්න ඕනේ දහම් පොත්පත් කියවන්න. ඒ වගේ මේ මෑණියන් උත්සාහ ගන්න ඕනේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. ඒ වගේම දන් පැන් පූජා කරන්න. ඒ වගේම කයින් යහපත් දේවල් සිද්ධ කරන්න. වචනෙන් යහපත් දේවල් කතා කරන්න. මනසින් යහපත් දේවල් සිතන්න. මේ විදිහට Tamanගේ සිත කය වචනය යහපත් ක්‍රියාවන්හි යොදමින් තිසරණයේ තුල පිහිටලා පින් රැස් කර ගනිද්දී අන්නේ ආශිර්වාදයේ ඒ තුනුරුවනේ තුල තියෙන ආධ්‍යාත්මික බලය අර කුසේ ඉන්න දරුවාට බලපානවා. ඒතර මේ ලෝකයේ යහපත් සත්පුරුෂ ගුණවන්ත දරුවෙක් බිහි කිරීම පිණිස ඒ දරුවා කුස පිළිස්තගත් අවදියේ පටන් දරුවා බිහි වෙන මොහොත දක්වා මවත් පියාත් කටයුතු කරන ආකාරයේ බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අනුරාධපුර යුගයේදී ශාසනයේ බබලපු යුගයේදී ගැප්පෙළහර නමින් මේ අපි මේ කතා කළ මේ චාරිත්‍ර වාරිත්‍ර ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව සිද්ධ කරලා තියෙනවා. එහෙමයි පින්වත්නි. දැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙන යුවලක් ඉන්නවනම් ඒ කියන්නේ දිනපතා තුනුරුවන් වන්දනා කරමින් ඒ වගේම සංඝ රත්නය උදෙසා දන්පැන් පූජා කරමින් ඒ වගේම පිරිත් සජ්ජායනා කරමින් මේ විදිහට තමන්ගේ ජීවිතය ගත කරන කෙනෙක් සිටිනවා නම් ඔවුන්ගේ පවුලට දරුවෙක් ලැබෙන්න යනවා නම් ඒකාන්තයෙන්ම අමුතුවෙන් ඒ කෙනාට මේ වෙනුවෙන් කියලා විශේෂයක් කරන්න දෙයක් නැහැ. දැන් අපි කතා කළා උපාසක චණ්ඩාල සූත්‍රයේදී උපාසක පිරිස ධර්මානුකූල කරගත්ත ජීවිතයක් සහිතව නම් වාසය කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අර මව කුස තුල දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ අනුගමනය කළ යුතු විශේෂ කාරණා හැටියට සිහිපත් කළ කාරණා ඔවුන් තුලින් නිතැතිම්ම සිද්ධ වෙනවා. නමුත් පින්වත්නි යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවිතය සකස් කරගන්න තාම අවස්ථාව නොලැබුණා නම් ඔබ මේ වෙලාවේ හිතට අදිටන් කරගන්න ඕනේ තමන්ගේ කුස තුළට දරුවෙක් පිළිසිඳ ගැනීමෙන් පසු ඒ දරු ගැබ ආරක්ෂා වීම පිණිසත් ඒ වගේම ඒ ඊ타මත්ම සොඳුරු දරුවෙක් මේ ලෝකෙට බිහි කිරීම පිණිසත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නට පින්වතුනි විශේෂයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළ ආකාරයට කෙනෙක් කටයුතු කළොත් ඒ කටයුතු කිරීම හරිම වැදගත්. නැත්නම් වෙන්නේ නොයෙකුත් ආකාරයේ මිත්‍යා දෘෂ්ටික ඇදිහිලි පස්සේ එකිනෙකා ගමන් කිරීමයි. නොයෙකුත් දෙවිවරුන්ට බාරහාර වෙනවා. නොයෙකුත් ආකාරයේ කටයුතු කරන්නට පෙළඹෙනවා. ඒ තුලින් සිද්ධ වෙන්නේ තමන්ගේ තිසරණයට බාධා පැමිණීමයි. ඒ නිසා පින්වතුනි විශේෂයෙන් ඔබ කුස තුල දරුවෙක් පිළිසිඳ ගැනීමෙන් අනතුරුව
ඒ ආකාරයෙන් කටයුතු කිරීම ධර්මානුකූලයි. ඔබ මීට කලින් වැඩසටහනකදී ශ්‍රවණය කළා බෝසත් මාතාව මහාමායා දේවිය තමන්ගේ කුස තුල පිළිසිඳගත් ඒ බෝසත් කුමාරයා පිළිසිඳ ගැනීමෙන් අනතුරුව ප්‍රകൃතියෙම සීලවන්ත තැනැත්තියක් වුණා කියලා. ඒ වගේම ඒ බෝසත් මාතාවට කුසල් සිතුවිලි පහළ වුණා කියලා. එහෙනම් ඒක ආදර්ශ කරගෙන අපි සීලවන්ත විය යුතුයි. ඒ වගේම මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය මේ ආදී ගුණයන් සිත තුළ මෙනෙහි කළ යුතුයි. පින්වත් ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගෙම දැනගන්න කැමතියි. දැන් මේ සමාජයේ සමහරු සිටිනවා දරු සම්පත් නැති අය. දැන් විවාහ වෙලා යම්කිසි කාලයක් ගත වෙලා නමුත් ඔවුන්ට දැන් මේ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව බලනකොට දරු සම්පත් ලබන්න හැකියාව තියෙනවා. මෑණියුනුත් පියාණනුත් ඒ දෙදෙනාගෙන් පැත්තෙන් ඊට සඳහා සුදුසුකම් තියෙනවා. නමුත් දරු සම්පත් ලැබිලා නැහැ. ස්වාමීන් වහන්සේ දැන් එහෙම යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනෙකුටත් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඒ වගේ වෙලාවට මේ බෞද්ධ ශ්‍රාවකින් හැටියට දරු සම්පත් ලැබීම පිණිස මොන වගේ දේවල්ද අනුගමනය කරන්න ඕන? ඔව් එතනදී ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම කරන්න පුළුවන් ඊටාම හොඳ කටයුත්තක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ වැඩ සිටින අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයන් වහන්සේ වන්දනා කරලා ඒ වගේම භාග්‍යතුන් වහන්සේට සම්බුද්ධත්වයේ පිණිස සෙවණ සලසාලු විජයශ්‍රී ජයශ්‍රී බෝධිරාජයන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ වැඩ ඉන්නවා. ඒ ජයශ්‍රී මා බෝධියත් වන්දනා කරලා මල් පහන් සුද්ධ පූජා කරලා සම්බුදු ගුණ මෙනෙහි කරමින් රතන සූත්‍රයේ කරණීය සූත්‍රයේ වැනි සූත්‍ර සජ්ජායනාවක් සිද්ධ කරලා පිරිත් ධර්මයන් වශයෙන් ටික වේලාවක් බුද්ධානුස්සතිය මෛත්‍රී වැනි භාවනාවක් සිද්ධ කරලා ඉන් අනතුරුවේ තමන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ මොහොතේත් ජීවිතේ පුරා රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දෙවිවරුන්ට අනුමෝදන් කරලා ඒ මවට ඒ පියාට ආරාධනාවක් කරන්න පුළුවන් දෙව්ලොව ආයුෂ අවසන් යම් දෙවි කෙනෙක් සිටිනවා නම් මිනිස් ලෝ උපදින්නට සූදානම්ම මේ සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන අප ඇසුරේ ඉපදිලා මේ මව් කුසේ පිළිසිඳගෙන මේ කරන පුණ්‍ය ධර්මයන් වලට මේ සහයෝගය දෙමින් ඒ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙමින් ධර්මයේ හැසිරෙන ජීවිතයක් ගත කරන්න අප අතරට දරුවෙක් වශයෙන් එන්න කියලා ආරාධනා කරන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ අපිට අත්දැකීම් තියෙනවා මේ ආකාරයට දරුවන් නොමැතුව හිටපු බොහෝ දිනෙක මේ ආකාරයට සිද්ධ කරලා පුණ්‍යවන්ත දරුවන් ලැබපු අවස්ථා අපි අත්දැකලා තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අර අනුරාධපුර යුගයේදී අපි අහලා තියෙනවා දුටුගැමුණු කුමාරයාගේ මේ උපතත් ඒ ආකාරයේ සම්බන්ධකමක් පවතිනවා කියලා ස්වාමීන් වහන්සේ ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න. ඔව් එතනදී ඇත්තෙන්ම විහාර මහාදේවිය මේ රට සුරකින්න බුද්ධ ශාසනය ඉස්මතු කරන දරුවෙක් බලාපොරොත්තුෙන් සිටිද්දී මහතෙරුන් වහන්සේලා සිතුල්පව්වේ වැඩ හිටපු ප්‍රකාශ කරනවා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් අසනීපයෙන් වැඩ ඉන්නවා මාරාන්තිකව ඒ ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඔබේ කුස පිළිසිඳ ගන්න කියලා ආරාධනා කරන්න කියලා. මේ විහාර මහාදේවිය ගිහිල්ලා ඒ කාරණේ ස්වාමීන් වහන්සේට වන්දනා කළ ප්‍රකාශ කළාම මුලින්ම අකමැති වෙනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේ සිත පිහිටවාගෙන තිබුණ දෙව්ලොව උපදින්න. නමුත් විහාර මහාදේවිය ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනය 5000ක් කල් පවතින්නට මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ඇති කරන්නට මාර්ගඵලලාභී අරහත් යුගයකට පණපවන්නට ඔබ මගේ කුස පිළිසිඳ ගන්න කියලා. ඒ කාරණේට අර ස්වාමීන් වහන්සේ කැමති වෙනවා පින්නස්ස. එතකොට උන්වහන්සේ කැමතුනේ සම්බුද්ධ ශාසනය නගා සිටීමටයි. ඊට පස්සේ අපවත් වෙලා දුටුගැමුණු කුමාරයා විදිහට විහාර මහාදේවිය කුස පිළිසිඳ ගන්නේ ඒ පින්නස් ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වතුනි පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පෙන්වා දුන් කරුණු අනුව යම් කිසි කෙනෙකුට දරු සම්පත් ලැබීමේ අවශ්‍යතාවයක් තියෙන නමුත් තාමත් ඒ සඳහා පසුබිම සකස් වී නොමැතිනම් ඔබට බෞද්ධ ශ්‍රාවකින් හැටියට බුදුරජාණන් වහන්සේව සරණ ගියපු ශ්‍රාවකින් හැටියට බෞද්ධ සදහැවතුන් හැටියට අනුගමනය කළ යුතු කරුණු කීපයක් තමයි පෙන්ලා දුන්නේ.
දුටුගැමුණු රජතුමා විහාර මහා දේවියගේ කුස තුල පිළිසිඳ ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බබළුවන්ට ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල රැකවරණය ලබන්න තියෙන කැමැත්ත නිසා. දැන් ඔබත් යම් හේකී මේ අවශ්‍යතාවයේ යුතු කෙනෙක් නම් ස්වාමීන් වහන්සේ මතක් කළා ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ අසලට ඒ වගේම ස්වර්ණමාලී චෛත්‍ය අසලට ගිහින් ශ්‍රද්ධාවෙන් තුනුරුවන් වන්දනා කරලා දෙව්ලොව ඉන්න කෙනෙකුට ආරාධනා කරන්න කියලා කුමක් සඳහාද මේ මනුලොවට පැමිණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හැසිරෙන්න අවකාශ තියෙන මේ යුගයේ ඒ සඳහා ආරාධනා කිරීමෙන් බොහෝ විට ඔබේ අවශ්‍යතාවයට වෙන්නට පුළුවනි. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න මට තව කාරණයක් තියෙනවා. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා දානෙට වැඩම කරන්ට හදනකොට සුදු පිරිවැටයක් යොදලා මේ අර දරු භාග්‍යතුන් වහන්සේ මේ සුදු පිරිවැටියෙන් වැඩම කළොත් දරු සම්පත් ලැබෙනවා කියලා එහෙම අදහසක් ඇති කරගෙන දානයකට භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. නමුත් ඒකෙදි භාග්‍යතුන් වහන්සේ ඔහුට දුන්න කදිම පිළිතුරක් ස්වාමීන් වහන්සේ ඒ ගැන පොඩ්ඩක් කරුණු කියන්නකෝ. ඔව් එතනදී ඇත්තෙන්ම අර බෝධිරාජ කුමාරයා කෝකනද පහය කියන Tamanගේ නව මාලිගයේ විවෘත කරන අවස්ථාවේ තමයි සුදු පිරිවැටයක් අතුරලා අපිට දරු සම්පත් අනාගතයේ ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේ මේ සුදු පිරිවැටේ වැඩම කරයි කියලා අදිෂ්ඨාන කළේ. භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්නේ නැතුව ආනන්ද ස්වාමීන් වහන්සේ දිහා බලලා මේ පිරිවැටේ හකුලන්න කියලා සංඥා කළා. ඉතින් ඒ වෙලාවේ බෝධිරාජ කුමාරයා තමන්ගේ හිතේ තිබුණ අදිෂ්ඨානය ප්‍රකාශ කරලා අපිට දරු සම්පත් නැතිවීමට හේතුව මොකක්ද කියලා අහපු වෙලාවේ භාග්‍යතුන් දේශනා කළ අතීත ජීවිතයකදී මේ නාවික ගමනක යෙදලා ඉන්නේද්දී අතරමං වෙලා එක්තරා දූපතකට ගිහාම ඒ දූපතේ තිබුණ මේ කුරුළු බිත්තර ඒ කියන්නේ අර කුරුල්ලන්ගේ යටතේ කියන්නේ මව් කිරිල්ලගේ යටතේ තිබුණ කුරුළු බිත්තර දැන් පැටියෙක් බිහි වෙන ආකාරයෙන් තිබුණ බිත්තර මේ අරගෙන එව්ව තමයි ආහාරයට අරන් තියෙන්නේ. ඊට පස්සේ කුරුළු පැටවු ආදීන්. එතකොට ඒ රැස් කරපු කර්මයේ විපාකයක් හැටියට තමයි මේ ජීවිතේදී දරු සම්පත් නැත්තේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් යම් කෙනෙකුට ඔය අපි කිව්ව ආකාරයට කටයුතු කරලත් දරු සම්පත් ලැබෙන්නේ නැති වුණොත් ඒකට යම් කිසි කර්මානුරූප බලපෑමක් තියෙන්න පුළුවන්. ඉතින් එතනදී පින්නස් ස්වාමීන් වහන්සේ සිද්ධ කරන්න තියෙන්නේ අපි දන්නවා මහා ප්‍රජාපති ගෞතමිය මහා මායා දේවිය මිය ගියාට පස්සේ සිද්ධාර්ථ කුමාරයා තමන්ගේම දරුවෙක් විදිහට ඉතාම සෙනෙහසින් හදා වඩා ගත්තා. ඉතින් ඒක ආදර්ශයට අරගෙන ඒ පින්නත් වලට සිද්ධ කරන්න තියෙන්නේ යම් කිසි දරුවෙක් තමන්ගේ දරුකමට අරගෙන සෙනෙහසින් යුක්තව හදා වඩා ගනිමින් ඒ දරුවාට ධර්ම දායාදේ ලබා දීමට ඒ ජීවිතය සාර්ථක කිරීමට උපකාර කිරීමයි. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වතුනි යම් අම්ම කෙනෙක් දරු සම්පත් නැතුව ඒ වෙනුවෙන් කනගාටු වෙනවනම් ඔබට එක උපක්‍රමයක් තියෙනවා දරු සම්පත් ලැබීම පිණිස තුනුරුවන් වන්දනා කරමින් දෙව්ලොව සිටින යමෙකුට ඒ සඳහා ආරාධනා කිරීම. ඒ ආකාරිනුත් කටයුතු චාරිත්‍ර විද අනුගමනය කරලා දරු සම්පත් නොමැතිනම් සමහර විට කර්මානුරූප බලපෑමක් ඔබට හේතු වෙලා ඇති. නමුත් අපේ මේ පින්වත් ස්වාමීන් වහන්සේලා අපි මේ සෝදානම් වෙන්නේ ඔබගේ ජීවිතයේ යම් හෝ කනගාටුවකින් යම් ශෝක වැළපීමක් සහිතව ඉන්න කෙනෙකුට මෙම වැඩසටහන නැරඹීමෙන් ඒ අවස්ථාව මගහැරවා ගැනීමට දුක් සෝසුසුම් දුරු කර ගැනීමට උපකාරී වීම පිණිසයි අපි අද මේ මෙවැනි මාතෘකාවක් සාකච්ඡා කරන්නේ. විශේෂයෙන් මව් කුස තුල පිළිසිඳගත් දරුවාව ආරක්ෂා කරන්නට පෝෂණය කරන්නට ඒ මෑණියන් බොහෝ සෙයින් වෙහෙස මහන්සි ගන්නවා. දැන් ඔබ දන්නවා මව් කුස තුල දරුවෙක් පිළිසිඳ ගැනීමෙන් අනතුරුව මේ මෑණියන් තමන් අනුභව කරන ආහාර පවා උෂ්ණයිද සීත අධිකයිද මේ ආදී වශයෙන් තෝරා බේරා ගැනීමක් කරනවා. ඒ වගේම පානය කරන ජලය නොයෙකුත් දියර වර්ග මේවා පවා තෝරා බේරා ගැනීමක් කරන්නේ කුස තුල සිටින දරුවාට හානියක් නොවෙන්නේ කියලා හිතාගෙනයි. ඒ වගේම මේ මෑණියන්ගේ ගමන් බිම ඇවිදින ක්‍රමය උස් ස්ථාන වලින්
ඇවිදීම පවා, පඩිපෙළවල් නැගීම බැසීම පවා ඒ මෑණියන් කුස තුල සිටින දරුවා ගැන හිතලා කටයුතු කරන ආකාරයක් අපි සමාජයේ දකිනවා. මේ විදිහට ආරක්ෂා සහිතව කුස තුල දරුවෙක් පෝෂණය කරන මෑණියන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවාව මේ ලෝකෙට බිහි කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි ඒ ආකාරයේ ආරක්ෂා සහිතව මේ ඇතිදැඩි කරගත කුස තුල පෝෂණය වුණු දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ධර්මානුකූලව ජීවිතයක් ගත කරන පිරිසක් හැටියට ඒ බිහි වුණ දරුවා සම්බන්ධයෙන් අනුගමනය කරන්න උන චාරිත්‍ර විදි මොනවද? ඒ වගේ මේ දෙමාපියන් කටයුතු කළ යුතු ආකාරය කුමක්ද? නමෝ බුද්ධාය. ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත්නි, ඇත්තෙන්ම මේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා මතක් කළා, සාකච්ඡා කළා. ඊ타ත්ම ධාර්මිකව දරු සම්පතක් ලබා ගන්න කොහොමද කියන වග. එතකොට පින්වතුනි, ඒ ධාර්මිකව ලද දරු සම්පත ආරක්ෂා කර ගැනීම තමයි ඊළඟ ඒ දෙමව්පියන්ට පැවරෙන කාරණය. දෙමව්පියන්ට පැවරෙන උතුම් කටයුත්ත වෙන්නේ. ස්වාමීන් වහන්සේ එතනදී මුලින්ම දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඒ දරුවගේ දෙමව්පියන් කළ යුත්තේ දරුවට අත තියලා තුනුරුවන්ට ඒ දරුවා බාර කරන එක. ඇත්තෙන්ම ස්වාමීන් වහන්සේ දෙමව්පියෝ දන්නවා මේ ලෝකයට දරුවෙක් බිහි කරනකොට ගොඩාක් දුක් විඳලා තමයි ඒ දරුවා ලෝකෙට බිහි කරන්නේ. ඒ බිහි කරගත්ත දරුවා ආරක්ෂා කර ගැනීමද දෙමව්පියන්ට පැවරෙන වගකීමක්. එතනදී ඒ දරුවා මේ ලෝකෙට බිහි වෙනවත් එක්කම තුනුරුවන්ට පූජා කළාට පස්සේ ඊට පස්සේ පින්වත් ස්වාමීන් වහන්සේ කළ යුත්තේ ඒ දරුවා ඒ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ස්ථානයකට අරන් ගිහිල්ලා පිරිත් සජ්ජායනා කිරීම. ඊට පස්සේ තෙරුවන්ට බාර කරලා පිරිත් සජ්ජායනා කිරීම විශේෂයෙන් කළ යුතු වෙනවා. ඊට පස්සේ අද සමාජයේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ දරුවෝ බිහි වුණාට පස්සේ මේ හැම දෙයකටම ඉස්සරලා කරන්නේ වෙලාව අරන් ගිහිල්ලා වෙලාව බලන එක. ඊට පස්සේ මේ වෙලාව බලලා නම් තියනවා. ඒ නමට වෙලාවට අනුව එතනින් ඒ වෙලාව බලන තැනින් නම අකුරක් කියලා ඒ අකුරට අනුව නම් තියන්න කටයුතු යෙදෙනවා. ස්වාමීන් වහන්සේ මට මතක් වෙනවා බුදුරජාන් වහන්සේගේ කාලේ එක සිදුවීමක් වෙනවා. ඒ තමයි මේ පින්නත් පිරිස අහලා ඇති ස්වාමීන් වහන්සේ ආයුවර්ධන කුමාරයාගේ කතාව. ආයුවර්ධන කුමාරයාගේ කතාවේදී ඒ දරුවා බිහි වුණු ගමන් ඒ තමන්ගේ ඒ ධර්මයේ ඇත්තටම ආයුවර්ධන කුමාරයා බිහි වෙන්න හේතුව තමයි බිහි කරන්න හේතුව තමයි මේ දෙමව්පියෝ මේ පියාණන් ඉස්සල්ලා ආගමක් අදහපු කෙනෙක්. ඒ ආගම අදහලා ඉන්නකොට හිතුණා මේ වර්ගයා බෝ කළේ නැත්නම් අපිට මේ ඉදිරියට පවත්වන්න බෑ කියලා. ඊට පස්සේ තීරණය කරන්නේ මේ දරුවෙක් බිහි කරන්න ඕනේ කියලා. එතනදී තමයි මේ දරුවා බිහි කරාට පස්සේ මේ දෙමව්පියෝ ඊට පස්සේ අර තමන්ගේ ආගමේ නායකයා ළඟට එක්කන් යනවා. ඊට පස්සේ නායකයා මේ දරුවා දැකපු ගමන් කියන දවස් 7යි ජීවත් වෙන්න කියනවා. ඊට පස්සේ දවස් 7යි ජීවත් වෙන්න කියලා කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ මෙයාට හරි දුකටපත් වෙනවා. දුකටපත් වෙලා මේ අය නොයේකුත් දේවල් කරනවා. දැන් අද සමාජයේ මේ වෙලාව බලනවා කියන හා සමානයි මේක. ඊට පස්සේ සමහර අය කියනවා ඉතින් දවස් 7යි නම් දැන් කරන්න දෙයක් නැහැ. එක තැනකදී එක පිරිසක් කියනවා ඕකට එකම විසඳුම තථාගතයන් වහන්සේ. අන්න අර අහවල් තැන බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ ළඟට එක ගියොත් නම් ওই දරුවා බේර ගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගියාට පස්සේ බුදුරජාන් වහන්සේත් ඒ කතාවම ස්වාමීන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ හැබැයි බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බේර ගන්න ක්‍රමය. ඒ තමයි අද ඉඳලා ගෙදරට ස්වාමීන් වහන්සේ මණ්ඩපයක් තනවලා ඒ මණ්ඩපේ පිරිත් කියන්න කියනවා. දවස් 7ක් පිරිත් කියන්න කියන 7 වෙනි දවසේ තථාගතයන් වහන්සේ වඩිනවා එතෙන්ට.
එතකොට බලන්න ඒ කතාව කියනවා නම් ස්වාමීන් වහන්සේ පොඩි ටිකක් දිගයි. ඉතින් මේ විදිහට පිරිත් කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ මේ කුමාරයා කොහොම හරි බුදුරජාණන් වහන්සේ බේර ගන්නවා මේ ආයුවර්ධන කුමාරයා කතාව. එතකොට අපිට පැහැදිලි වෙනවා අර දවස් 7ක් ආයුෂ තිබුණු කුමාරයා පවා තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති කරපු නිසා එයා බොහෝ ආයුෂ ඇතිව ජීවත් වෙලා මරණයටපත් වෙනවා. එතකොට අර ආයුෂ අඩු කෙනාට පිහිටුනේ තෙරුවන්. එහෙමයි සන්නස. ඒ කියන්නේ තෙරුවන් සරණේ පිහිට අර අඩු ආයුෂෙන් මිය යනවා කියලා කියපු නොයෙකුත් අර නිමිති ශාස්ත්‍ර ක්‍රම වලින් දැනගත්තට පස්සේ නමුත් තෙරුවන් සරණේ පිහිට ලැබීමෙන් ආයුවර්ධන කුමාරයාගේ ආයු දීර්ඝ වුණා කියන එකයි මෙතෙන්දි සඳහන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අද මේ ධර්මයේ දැන් ඇත්තටම දරුවෙක් මේ ලෝකේට බිහිවීම ඊටාම දුර්ලභ කාරණයක්. අපි දන්නවා මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන කාරණය ඊටාම දුර්ලභයි. දුර්ලභංච මනුස්සාන ස්වාමීන් වහන්සේ මතක් කළා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ අද සමාජයේ තියෙන දේවල් අපි කල්පනා කළොත් හරීම මේ දුක් සහගතයි. ඒකට හේතුව තමයි අර දුර්ලභව ලැබුණු ළමයා ඊට පස්සේ මේ නොයෙකුත් විදිහට අද සමාජයේ පවතින දේවල් කරලා මේ ළමයාට නම තියනවා. දැන් ඊළඟ කාරණේ තමයි අර බිහිවුණු ළමයාට නම් තියන්න එපා. දැන් දෙමාපියෝ හරි ආසයි දරුවෙක් කුස තුළට ලැබෙනකොටමයි සමහර දෙමාපියෝ අම්මා හිතන්නේ පුතෙක් ලැබුණොත් මේ විදිහේ නමක් තියෙනවා. එහෙම කියලා. නමුත් අන්තිමටම නම් තියෙන වෙලාවෙදී මේ ගැටලුවකටපත් වෙන අවස්ථා අපි දකිනවා. දකින්න ලැබෙනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මම සමහර අවස්ථාවලදී දැකලා තියෙන මේ වැදගත් කාරණය ඊට පස්සේ දැන් මොකද කරන්නේ ඔන්න වෙලාව බලලා අකුරක් කියනවා. ඊට පස්සේ අකුරට අනුව තමයි ඒ සමාජයේ ළමයාට නම තියන්න ඕනේ. ඉතින් සමහර පොඩි ළමයිට නම් තියලා තියෙනවා. නම කියන්නත් අපහසුයි. සමහරට ඒ නමේ තේරුම කල්පනා කරලා බැලුවොත් ඒ තේරුමවත් හරියට මේ ඇත්තටම හරයක් නැති අර්ථයක් නැති අර්ථයම අර මේ අකුරක් මුල් කරගෙන නමක් ඒ දරුවට දාන්න ගිහිල්ලා අර්ථයක් නැති ඒ වගේ උච්චාරණය කරගන්න බැරි නම් යොදනවා කියන එකයි මෙතෙන්දි සඳහන් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඇත්තටම මේ නම් කියන්නත් අපහසුයි කිව්වහම මේක තුල තියෙන අර්ථයේ පවා කිසිම මේ හරයක් නැති දෙයක්. ඒත් එක්ක ළමයාගේ ජීවිතේට විශාල ඒ තුලින් සමහරට ඒ ළමයා පවා අකමැති නම කියන්නේ. ඒත් වගේ තත්යකටපත් වෙලා තියෙනවා මේ තෙරුවන් කෙරෙහි පැහැදීමක් නැමැතුව ධාර්මිකව ජීවත් වෙන දෙමව්පියන්ට ඒ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ශ්‍රාවක මහා සංඝරත්නය කියන තෙරුවන් කෙරෙහි ඒ පිහිට ආරක්ෂාව කෙරෙහි තමන් තුළ විශ්වාසය නොමැති වීම නිසා මෙන්න මේ වගේ තත්යකට අද පින්වත් ස්වාමීන් වහන්සේ මේ සමාජයේ ඉන්න අපේ සදහැවත් පිරිස පත් වෙලා තියෙනවා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට තාම වැදගත් කාරණයක් අපිට සිහිපත් කරන්න මගේ හැරුණා. ඒ කාරණයක් සිහිපත් කරොත් බොහෝ දිනාට යහපත පිණිස පවතී කියලා මට හිතෙනවා. ඒ තමයි අඟුලිමාල පිරිතෙන් ආශිර්වාද කිරීම දරුවා ලැබෙන්නට ආසන්නයි. සාමාන්‍යයෙන් මේ අඟුලිමාල පිරිතෙන් ආශිර්වාද කිරීම දරු ගැබ මෝරා මාස 8ක් විතර ගත වුණාට පස්සේ දරුවා ලැබෙන්න ආසන්නයි තමයි සිද්ධ කරන්නේ. එදා අඟුලිමාල මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ගැනූ සත්‍යක්‍රියාව යතෝ හම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිත ජීවිතා පෝරෝපේය තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති කියලා ආශිර්වාද කරනවා සිත් පතනවා. ආර්ය ජාතියේ උපන්දා පටන් මම දැන සතුගේ දිවියක් තොර කළේ නෑ. ඒක සත්‍යයක්. ඒ සත්‍යානුභාවයෙන් යහපතක් සිද්ධ වේවා සුවසේ දරුවා බිහි වේවා කියලා අඟුලිමාල මහරහතන් වහන්සේ සෙත් පැතුව ආකාරයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒකාර නිරෝගී සුවපත් දරුවෙකු බිහිවීම පිණිස බොහෝ සීන් උපකාර කරනවා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වතුනි මව් කුස තුල දරුවෙක් පිළිසිඳ ගන්න මොහොතේදීත් ඒ දරුවාව තුනුරුවන්ට බාර කරලා තුනුරුවන්ගේ ආශිර්වාදයේ මැද්දේ දරුවාව පෝෂණය වෙනවා නම් ඒක හරීම ආශිර්වාදයක් කුස තුල සිටින දරුවට. ඒ වගේම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ දරුවා බිහි වුණාට පස්සේ තමන්ගේ දරුවවද දෙමාපියන් විසින් ප්‍රථමයෙන්ම කළ යුත්තේ තුනුරුවන්ට බාර කිරීමයි. ඉන් අනතුරුව විහාරස්ථානයකට රැගෙන ගිහිල්ලා
දරුවා සමගම තුනුරුවන් වන්දනාමාන කරලා ජීවිතේට පින් රැස් කරගන්නේ උතුම් චාරිත්‍රය පිළිබඳව. පින්වත් ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. දැන් අර ආයුවර්ධන කුමාරයා ගැන ස්වාමීන් වහන්සේ අපිට කරුණ පෙන්වලා දුන්න ඒ හේතු කරගෙන තිසරණේ පිළිසරණ ලැබුණ හැටි. ස්වාමීන් වහන්සේ මේ අර දරුවෙක් බිහි වුණාට පස්සේ අපි දන්නවා දැන් සීවලි කුමාරයාගේ මෑණියන් බොහෝම දුකසේ දරුගබ මේ සිරවීමෙන් කටයුතු කළා. ඒ වගේ වෙලාවක ඒ සීවලි කුමාරයාගේ මෑණියන් කටයුතු කරපු ආකාරය ඒ වගේම අර දරුවා බිහි වුණාට පස්සේ අපි දන්නවා මේ ඒ සතුටට දන්පැන් ආදිය පූජා කළ සංඝරත්නයට. මේ කාරණේ ස්වාමීන් වහන්සේ මේ බෞද්ධ ශ්‍රාවකීන්ට හරි ප්‍රයෝජනවත්. දරුවෙක් බිහි වුණාට පස්සේ අනුගමනය කරන්නට. ස්වාමීන් වහන්සේ ඒ ගැන කරුණු ටිකක් විග්‍රහ සහිතව ඉදිරිපත් කරන්නකෝ. ඇත්තටම සීතාම වැදගත් කාරණාවක් වෙන ස්වාමීන් වහන්සේ ඉස්මතු කළේ දැන් සාමාන්‍යයෙන් තියෙන අදහසක් තමයි දරුවෙක් බිහි කරන අවස්ථාවේ තමයි ඊටාම දරුණු කායික වේදනාව විඳින්නේ කියලා. එතකොට එවැනි ඊටාම දරුණු කායික වේදනාවක් විඳීම පිණිස අවුරුදු 7කුයි මාස 7ක් දවස් 7ක් ඒ කුස දරාගෙන ඉන්නේ නැද්දි ඒ දරු ගැබ සීවලි මහරහතන් වහන්සේගේ පින්වත් මෑණියන් සුප්පාවාසා කල්පනා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියලු කායික මානසික දුකින් අත් මිදුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියලු කායික මානසික දුකින් අත් මිදීම පිණිස මේ ධර්මයේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කිරීම නිසා ශ්‍රාවකයන් ඒ ධර්මයේ හැසිරලා සියලු කායික මානසික දුකින් අත් මිදුණා. එතකොට ඒ විදිහට තුනුරුවන් ගුණ සිහිපත් කරමින් කුස අතගාමින් අර Tamanගේ වේදනාවන් යටපත් කරගත්තා. ඊපස්සේ භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ සීවලි කුමාරයා මෙලොවට බිහි වුණාට පස්සේ ඒ සතුටට සුප්පාවාසාව Tamanගේ ස්වාමියා සුප්පිය උපාසකතුමා සමගින් සිද්ධ කළේ ඒ කුඩා දරුවත් එකතු කරගෙන දින 7ක් පුරාවට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දන් පැන් පූජා කිරීම. එතකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දන් පැන් පූජා කළාට පස්සේ ඒ දින 7න් පස්සේ චූටි දරුවා ශාසනය තුල පැවිදි වුණා. පැවිදි වෙලා ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රතිලාභීන් අතර අගතනතුර දරන උතුම් සීවලි මහරහතන් වහන්සේ බවට පත් වුණා. ඉතින් මේ දෙමාපියන් දරුවා ලැබුණට පස්සේ කල්පනා කළේ තුනුරුවනේ ආශිර්වාදයේ ජීවිතයට සලසා දෙමින් දන් පැන් පූජා කරමින් වන්දනමාන කරමින් ඒ දරුවට පින් රැස් කරලා දෙන්න. ඒ නිසා දැන් අද අපිට අර ඒ සීවලි කුමාරයා සිද්ධ කරපු ආකාරයට ඒ දානමය පින්කමට ඍජුව සහභාගී වීමක් කුඩා දරුවෙක්ගෙන් අපේක්ෂා කරන්න බෑ. ඒක විශේෂ අවස්ථාවක්. නමුත් දෙමාපියන්ට පුළුවන්කම තියෙනවා ඒ කුඩා දරුවා වෙනුවෙන් ශාවක සංඝරත්නය උදෙසා දන් පැන් පූජා කරලා ඒ තුනුරුවන ඇසුරේ පින් රැස් කරලා ඒ පින අර දරුවගේ ජීවිතයේ යහපත පිණිස අනුමෝදන් කරමින් තිසරණීය ආරක්ෂාව සලසලා දෙන්න. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වතුනි තිසරණ සරණ ලැබපුවාම ඒ අයගේ ජීවිතයට බොහෝ උපකාර, බොහෝ ආරක්ෂාව, බොහෝ සිත සාන්තිය ලැබෙන බව අපි මේ ධර්ම සාකච්ඡාවේදී ඔබට මනාකොට පසක් වෙන්න ඇති. පින්වත් ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති තිසරණයට දරුවව බාර වීම තුල ලැබෙන ආරක්ෂාව පිළිබඳව බුද්ධ දේශනාවෙන් අපිට ඉගෙන ගන්න තියෙනවද? ඇත්තම ස්වාමීන් වහන්සේ තව මට මතක් වෙන කතාවක්. ඒ තමයි කාලි යක්ෂණියගේ කතාව. එතනදි පින්න ස්වාමීන් වහන්සේ එතනදි පවා වෙන්නේ සංසාරේ තිබුණු වෛරයක්. සංසාරේ තිබ්බ වෛරයක් තමයි මේ අර දරුවන් මරන් කන්නේ. කොහොම හරි පළවෙනි දරුවත් මරාගෙන කනවා. දෙවෙනි දරුවත් මරාගෙන කනවා. ඊළඟ අවස්ථාවේදී තුන්වෙනි දරුවා මරන් කන්න එන වෙලාවේදී ඒ අම්මා මොකද කරන්නේ? දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ විස්තරය කියලා තෙරුවන්ට පූජා කරනවා. ඊට පස්සේ යක්ෂණිය එදා ඉඳලා ආවේ නැහැ. ඒතර ඒ කාලේ යකින්නකින් මේ දරුවා බේරගන්න පුළුවන් වුණේ තෙරුවන් කෙරෙහි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා
තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන තෙරුවන්ට දරුවා පූජා කිරීම. ඒතර ස්වාමීන් වහන්සේ දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ අපේ ජීවිතේ මේ තෙරුවන කෙරෙහි පැහැදීම ඇති කරගත්ත නිසා කොච්චර රැකවරණයක් අතීතෙත් තිබ්බා අනාගතෙත් තියෙනවා වර්තමානෙත් තියෙනවා. මොකද හේතුව අතීත අනාගත වර්තමාන කියන මේ තුන්කල් ඒ කාලශ්‍රේෂ්ඨ තුනටම මේ ධර්මය සන්දිට්ඨික අකාලික කියන தත්ත්වයේ මේ ධර්මයේ තියෙනවා. ඒ කියන්නේ ඒකේ පිහිට ලබන්න උපකාර වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපිට විශේෂයෙන් අපි කල්පනා කළ යුත්තේ අපිට තෙරුවණින් තියෙන රැකවරණේ, තෙරුවණින් තියෙන ආරක්ෂාව වෙන කොහේදීවත් කොතනකදීවත් ලබා ගන්න බෑ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වතුනි, මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක බොහොම දුර්ලභ දෙයක් කියලා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඉගෙනගෙන තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙක් ආයමත් මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක හරියට කන කැස් බෑවේ වියසිදුරින් අහස බලනවටත් වඩා දුර්ලභ දෙයක්, දුෂ්කර දෙයක් කියලයි. ඉතින් පින්වතුනි, අද දවසේදී අපි පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් අපි මේ සාකච්ඡා කළේ දුර්ලභව ලබන මනුස්ස ජීවිතයක් ආරක්ෂා කරගන්නේ කොහොමද? දුර්ලභව ලබන මනුස්ස ජීවිතයක් රැකගන්නේ කොහොමද? නොයේකුත් උපද්‍රව වලින් රැකගෙන ඒ වගේම මේ උපත ලබන ජීවිතය මිත්‍යා දෘෂ්ටියෙන් බේරාගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිළිසරණක් ලබන දරුවෙක් බවට පත් කරගන්නේ කොහොමද කියන එකට කරුණු කීපයක්. පින්වතුනි, අපි දකිනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය හරියට හඳුනාගත් ශ්‍රාවකයන් මේ ආකාරයේ වත්පිළිවෙත්, මේ ආකාරයේ චාරිත්‍ර විදි අනුගමනය කරමින් අනාගතේ සුන්දර කරගන්න විදිය. අපේ ස්වාමීන් වහන්සේලා සාකච්ඡාවේදී සිහිපත් කළ අර නමෝ බුද්ධාය කියන වචනේ හුරු පුරුදු කර ගැනීම කෙනෙකුගේ ජීවිතයට ලැබෙන ශාන්තිය පිළිබඳව. Taman මව් කුසින් මේ ලෝකෙට දරුවා බිහි වුණාට පස්සේ ඉස්සල්ලාම ඒ මෑණියන්ගේ අතට දරුවා ලැබෙද්දි, ඒ පියාණන්ගේ අතට දරුවා ලැබෙද්දි නමෝ බුද්ධාය කියලා සිහි වෙනවනම් මාගේ ශාස්ත්‍රඥ වහන්සේට নমස්කාර වේවා කියලා ඒ කුස තුල දරුවා පිළිසිඳ ගනිද්දි ඉන්න අනතුරුව කලේ තුනුරුවන්ට බාර කරපු එක. දරුවාව දැසින් දකින්නකොට ඒ නිර්පද්‍රිතව දරුවෙක් බිහි වුණ එක ගැන ප්‍රථමයෙන්ම নমස්කාර කරන එක සුදුසුයි භාග්‍යතුන් වහන්සේට. ඒ නිසා පින්වත්නි, අද දවසේදී අපි ඔබට දුර්ලභව ලද මනුස්ස ජීවිතයේ සුරක්ෂිත කරගන්න ආකාරය, ඒ සුරක්ෂිත කරගන්න මනුස්ස ජීවිතය ධර්මානුකූල වීම පිණිස, නිවන් අවබෝධයේ පිණිස මුල සිටම සකස් කරගන්න ආකාරය පිළිබඳවත් කරුණු කීපයක් විග්‍රහ කළා. පින්වත්නි, ඊළඟ වැඩසටහනදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ දරුවෙක් ඉඳුල් කට ගන්න අවස්ථාවේදී, ඒ වගේම දරුවෙක්ට අකුරු කියවන අවස්ථාවේදී, විවාහයකදී මේ වගේ අවස්ථාවන් වලදී බෞද්ධ ශ්‍රාවකීන් හැටියට, තෙරුවන් සරණ ගිහපු උපාසක උපාසිකාවන් හැටියට අනුගමනය කළ යුත්තේ කුමන ආකාරයේ චාරිත්‍ර විදිද කියන දේ සාකච්ඡා කිරීමට. ඉතින් අද දවසේදීත් ඔබට අපි මේ ගෙනහැර දක්වපු කරුණු ජීවිතයට ප්‍රයෝජනවත් වේවි. විශේෂයෙන් තථාගත ශ්‍රාවකීන් හැටියට ශ්‍රාවකත්වයේ තුල මොන ආකාරයෙන්ද කටයුතු කරන්නේ, ඒ වගේම මොන ආකාරයෙන්ද මේ ශ්‍රාවකයන් තුළ පිළිපදින ගුණධර්ම කියලා අපි උපාසක චණ්ඩාල සූත්‍රයේ කරුණු ගෙනහැර දක්වුවා. ඉතින් පින්වත්නි, මේ කරුණු කාරණා ඔබේ ජීවිතයට ගලපාගෙන තථාගත ශ්‍රාවකින් හැටියට සුවපහසු ජීවිතයක්, සුන්දර ජීවිතයක්, කරදර කම්කටොළු ඒ වගේ මිත්‍යා දෘෂ්ටියෙන් බේරුණු ජීවිතයක් ගත කරන්නට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාදයේ පෙරදරි කරගෙන අද දවසේදීත් ඔබට මේ උතුම් කරුණ සිහිපත් කිරීමට පැමිණි ගෞරවනීය මහා සංඝරත්නයත්, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ සදහැවත් පින්වතුන්ටත්, ඒ වගේම මේ ධර්ම දානය සඳහා උදව් උපකාර කරන සියලු පින්වතුන්ටත් රැස් වුණා වූ පුණ්‍යානුභව බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.